අදත් ඉතින් මම ලස්සන මල් පැල ටිකක් හිටවන්න තමයි පටන් ගත්තේ මගේ ලස්සන මිදුල හදාගන්න. එකම ජාතියේ මල් පැල ඉතින් මට ඔයාලට පෙන්වන්න බෑ. මම ගෙන විවිධ මල් තමයි ඔයාලට පෙන්වන්න වෙන්නේ. මොකද මගේ ලස්සන මිදුලට විවිධ මල් මම මේ දවස්වල ගෙනල්ලා හිටවනවා. ඉතින් ඔන්න බලන්න මෙන්න මේ විදිහට තමයි පෝච්චි වලට පස් මාධ්‍ය පුරවගන්නේ. එහෙනම් ඉතින් ඔයා අලුත් යාළුවෙක් නම් මුලින්ම subscribe කරගෙන මෙන්නකෝ. බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. ලස්සන මිදුලක් එකතු වෙලා මාත් එක්කම ඔයාටත් හදාගන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ඉතින් මම මගේ ලස්සන මිදුල හරිම ලස්සනට හදාගෙන යන ගමන් ඉන්නේ කියලා. ඔන්න බලන්න ඔන්න ඔය විදියට මම පස් ටික කොහොම පුරව ගත්තා. ඉතින් මේ පැලෙත් හරි පරිස්සමට ගලව ගන්න ඕනේ. ඉතින් මට ඔහොම කරන් යද්දි මතක් වුණේ පැලේ පෝච්චියට දාන්න කලින් පොහොර ටික යොදා ගන්න ඕන කියලා. ඉතින් එන්න මම පොහොර ටිකත් ওই විදියට මේ පෝච්චි වලට දා ගන්නවා. දාලා ඉවර වෙලා ආයෙත් පස් චුට්ටක් උඩින් දානවා. උඩින් දාලා තමයි මම පැලේ හිටවන්න ගන්නෙ. ඔයාලා පැලේ හිටවන්න කලින් හොඳට බලන්න ඒවා තියෙන්නේ මේ කොහුබත් වලද හිටවල කියලා. මොකද කොහොපත් වල හිටවල තිබුණොත් එහෙම අපි පස් මාන්තයට දැම්මට පස්සේ ටික දවසක් යනකොට පැලේ අනිවාර්යයෙන්ම මැරෙනවා. ඉතින් ඊට කලින් ඒ කොහොපත් ටික ඉවත් කරගන්න ඕනේ. ඒක ඉවත් කරන විදිය මම ඔයාලට කලින් වීඩියෝ එක පෙන්නලා තියෙනවා. අර කපුරු පැල හිටෙව්වේ. අන්න ඒකේ මම පෙන්නලා තියෙන කොහොමද කොහොපත් ටික ඉවත් කරගන්නේ කියලා. මේ බලන්න මේ කපුරු පැල ටික තමයි මම ඒ කලින් හිටවලා තිබුණේ. මෙයාලා හරියම ලස්සනට දැන් හැදීගෙන එනවා. කිසිම කරදරයක් නැහැ. මැරුණෙත් නැහැ. ඉතින් ඒ බය මට දුරු වෙච්ච හින්දා මම තවත් ලස්සන කපුරු පැලයක් අරගෙන ආවා හිටවන්න. ඉතින් එයා නම් කොහොබත් වල නෙමෙයි හදලා තිබුණේ. පස් වල. ඉතින් මම පස් චූට්ටිත්තක් ඒ යටින් අයින් කරලා මගේ අලුත් පස් මාන්තයට මම මෙයාව දාව ගන්නවා. මට දැන් බය නැහැ කපුරු හදන්න. මන් දන්නවා මට කපුරු පැල ටික හදාගන්න පුළුවන් කියලා. ඔන්න බලන්නකො ඉතින් මම හිමින් සීරුවට හරි පරිස්සමට මෙයාට මේ පස් මාධ්‍ය දාගත්තා. ඔන්න බලන්න ඔක්කොම පස් මාධ්‍ය දාලා පැල ටිකත් හිටව ගත්තට පස්සේ තියෙන අපූර්ව. ඉතින් ඔයාලත් ඔන්න ඔය මං කර විදියට පැල හිටවන්න. එතකොට මැරෙන්නේ නැතුව ලස්සනට පැල හදාගන්න පුළුවන්. ඔතන තියෙනවා තව චූටි පැලයක්. ඉතින් එයා මේ වගේ ලොකු පෝච්චි වලට ගැලපෙන්නේ නැහැ. එයාට ලස්සන පෝච්චියක් මං ගේන්න ඕනේ හවස් වරුවේ ගිහිල්ලා. එයා ඉතින් වෙන දවසක හිටව ගන්නවා. එහෙනම් ඉතින් ලස්සන මිදුලක් හදන්න කැමති ඔයා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. කැමති නම් එනවද යන්න මාත් එක්ක පොඩි shopping සවාරියක්. මෙන්න මේ තැනට ආවා මම මගේ කුස්සියට වමනා කරන පුංචි item ටිකක් ගන්න. මෙන්න බලන්න ඉතින් හරිම ලස්සනයි මේ තැන. කොච්චර kitchen item තියනවද කියනවනම් පිස්සු වැදුනා ඉතින් මේ ටික දැකලා. ඉතින් මේ සේරම අපි ගන්න නෑනේ. එහෙම ගන්න වමනක් නෑ. මේ වගේ ඉතින් ලස්සන බල මම ගියා මට වමනා කරන ඒවා ගන්න ඕන තැනට. යමුකෝ එහෙනම් මාත් එක්ක මේ ලස්සන දේවල් බල ඔයාලත් මම මොනවද ගන්න යන්නේ කියලා. ඔන්න බලන්න ඉතින් මං කැරකිලා මට අවශ්‍ය දේවල් ගන්න ඕන තැනට මං ආවා. බලන්න ඉතින් මේ හැඳේම ටිකක් ඉතින් මිලෙන් අධිකයි. ගන්න පුළුවන් ඒවත් තිබුණා, ගන්න බැරි දේවල්ුත් තිබුණා. අපිට ඉතින් ගොඩාක් ලොකු මිලක් දීලා එහෙම ගන්න උවමනා නැහැ. මට අවශ්‍ය කරන පුංචි item ටිකක් අරගෙන මම ඉතින් ගෙදර ආවා. බලන්න ඉතින් කාන්තාවක් වුණා අපිට මේ වගේ දේවල් දැක්කම හරිම ආසයි නේද? මං එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නම්. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන තවත් දවසක එන්න. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.